අද මම ඔයාලට පෙන්නන්නේ කෙසෙල් බයිට් හදන හැටි. මේකට අපිට සීනි කෙසෙල්, ඒ වගේම ලුණු, මිරිස්, ඒ වගේම සුදු ලුණු, කරපිංච තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අපි දැන් සුදු ලුණු ටික මේ විදිහට ගේට්‍ර කරගන්න ඕනේ හීනියට. ඊට පස්සේ අපි මේ විදිහට කෙසෙල් ගෙඩි ටික කපා ගන්න ඕනේ. කපාගෙන ලෙල්ල මේ විදිහට ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය හැඩයකට මේක කපා ගන්න පුළුවන්. මුලින්ම අපි දැන් මේක කහ වතුරේ දානවා කහට පිපෙන එක නවත්තන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය හැඩයට මේක කපා ගන්නවා. ඔයාලට ඕන හැඩයකට මේක කපා ගන්න පුළුවන්. මම අද මේ විදිහට තමයි ඔයාලට හදලා පෙන්නන්නේ. මේ විදිහට පතුරු ගහගෙන මේ විදිහට මේක රෝල් කරන්න. එතකොට මේක ලස්සන හැඩයකට අපිට ගන්න පුළුවන්. ඔයාලට ඕන හැඩයකට මේක අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙම ඉවත් වෙන කෑලි ටිකත් ඔයාලා පොඩියට කපලා ගන්න. ඒ ටික අපි ඉවත් කරන්නේ. ඊළඟට මම මෙහිම රවුම් ආකාරයටත් කපා ගන්නවා. ඊට පස්සේ මේකට අපි පොල් තෙල් දාලා මේ ටික බෙද ගන්න තමයි හදන්නේ. මේ විදිහට රන්වන් පැහැ එනකම් ඔයාලා මේ ටික හොඳින් බෙද ගන්න. මම මේකට අරන් තියෙන්නේ සීනි කෙසෙල්. සීනි කෙසෙල් වලින් මේක ගොඩක් රසවත්. ඒ නිසා තමයි සීනි කෙසෙල් අරගෙන තියෙන්නේ. දැන් මේ විදිහට රන්වන් පාටට එනකොට අපි මේක ලෙපෙන් බා ගන්න ඕනේ. මුලින්ම අපි මේක හැඳි ගන්නෙ නෑ. එතකොට මේක කැඩෙනවා. ඒ නිසා අපි ටිකක් තෙලේ බැදුනට පස්සේ තමයි හැඳි ගන්න. දැන් අපි සුදු ලුණු ටිකයි කරපිංච ටිකයි මේ විදිහට රන්වන් පාට එනකම් බෙද ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් මෙහෙම අපි බෙදගත්ත චිප්ස් වලට සුදු ලුණු මිරිස් ලුණු කලවම් කරලා මේ විදිහට හොඳට කලවම් කරලා ඒක අපේ බෙදගත්ත කෙසෙල් වලට දාන්න ඕනේ.